විධාතා මාධ්‍යකගේ ප්‍රවෘත්ති ප්‍රකාශනයක් සමගයි. ප්‍රථමයෙන්ම අවධානය පාසල් පොතක් වෙත. එනම් අද දින අප විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ ඉදිරිවන කටයුතු සාකච්ඡා කර ගැනීම සඳහා විද්‍යාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දෙමාපිය රැස්වීමක් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මීළඟට අවධානය දේශීය පොතක් වෙත. අධ්‍යයන පොත සහතික පත්‍ර උසස්තර විභාගය අගෝස්තු 10 වෙනිදා සිට සැප්තැම්බර් 5 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. අවසාන වශයෙන් අවධානය ක්‍රීඩා පොතක් වෙත. රූපායනය සමග පැවති ජාත්‍යන්තර පාපන තරගයේ ශ්‍රී ලංකාවට ගෝල 4ක ජයක් හිමි කර ගැනීමට හැකියාව ලැබුණි. තුන්කොන් ඒෂියන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමග පැවති තරගයේ ඉන්දිය ඒ කණ්ඩායමට තිබෙන ජයක් ලබා ගැනීමට හැකියාව ලැබුණි. අද දින විධාතා මාධ්‍යකගේ ප්‍රවෘත්ති ප්‍රකාශනය මෙතනින් ඉවරයි. ඔබ සැමට සුබ දවසක්.